මේ දකින්න තියෙන්නේ අපේ රටේ ජනප්‍රිය මාධ්‍ය ආයතනයකට අයත් පුවත්පතක පළවුණු පුවතක්. ඇත්තටම මේක ගුවන් කාලය වෙන් කරන්න හෝ පුවත්පතේ ඉඩක් වෙන් කරන්න අවශ්‍ය වැදගත් නිවුස් එකක්ද? මේ එකක් පමණයි. මුලින් මොවුන් සමාජ මතයක් හදන්න උත්සාහ කළා මේ ආපදා තත්ත්වය ගැන ආණ්ඩුව දැනගෙනත් ඒකට සූදානම් වීමක් කළේ නැහැ කියලා. පස්සේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කළාට පස්සේ ඒ කතා බහ යට ගියා. ඒ වගේම මේ පුවත්පතම දෙසැම්බර් 8 වෙනිදා රටේ විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳවත් ව්‍යාජ පුවතක් පළ කරලා තිබුණා. මේ දකින්න ලැබෙන්නේ එවැනිම සමාජ කැළඹීමක් ඇති කරන්න වාර්තා කළ පුවතක්. මේ වගේ තව බොහොමයක් තියෙනවා. ඉතින් මේ වගේ මොනවා හරි සිද්ධියක් පදනම් කරගෙන හිතාමතාම නිවුස් එකක් සමාජ ප්ලාන් කරනවා. පස්සේ ඒක ගැන සමාජ කැළඹීමක් හැදුනට පස්සේ ඔවුන් විසින්ම ඒක ඉවත් කරනවා. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. අපේ රටේ මෙච්චර ව්‍යසනයක් වෙලා මිනිස්සු අවතන් කඳවුරු වල ඉන්න වෙලාවක ජාත්‍යන්තරයෙන් වගේම රටේම මිනිස්සු එකතු වෙලා ඒ විපතටපත් වුණු ජනතාවට ස්වේච්ඡාශ්‍රමයෙන් ද්‍රව්‍ය ආධාර වලින් උදව් කරන වෙලාවක විපක්ෂය වගේම හිරු දෙරණ වගේ මාධ්‍ය ආයතන කරන්නේ බොරදියේ මාළු බෑමක්. මේ වෙද්දී හමුදාව ඇතුළු ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් වල ශ්‍රමයෙන් පාරවල් බෝක්කු පාලම් ජනරල් පද්ධති ටික යථා තත්ත්වයට පත් වෙනවා. ජනාධිපති අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කැඳවල උපදෙස් දෙනවා වගේම වෙනම ඒ වැඩසටහන් අධීක්ෂණය කරනවා. ඉතින් රටේ මේ විදිහට විශාල වැඩපිළිවෙලක් තියත් එද්දී මේ විපක්ෂය ඇතුළු මාධ්‍ය නාලිකා කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වගේ පහත් විදිහට ව්‍යාජ පුවත් වාර්තා කරමින් රට ව්‍යාකූල තත්ත්වයට පත් කරන එක. රටේ ජනතාව නොමග යවන ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ඔවුන් තුළ සැකය අවිශ්වාසය නිර්මාණය කරන එක. නමුත් ජනතාව පෙරට වඩා දැන් සබුද්ධිකයි. 2022 මහජන නැගිටීමෙන් පරාජය කරපු ඒ දූෂිත දේශපාලන කඳවුර නැවතත් බලයට ගේන්න වෙරදරන මෙවැනි මාධ්‍ය භාවිතාවන් ජනතාව දැඩිව හෙලා දකින බව ඒ මාධ්‍ය නාලිකාවල සමාජ මාධ්‍ය පෝස්ට් වලට වැටෙන කමෙන්ට්ස් වලින් පැහැදිලි වෙනවා. ඒ නිසා මේ ආපදා තත්ත්වය හමුවෙත් ජනතාව ආණ්ඩුව සමග එකට එක් වෙලා පෙර සිටිය තැනට වඩා ඉහළ තැනකට සමාජය ඔසවා තබන්න කටයුතු කරන බව රට පුරා දකින්න ලැබෙන ජනතා අදහස් වලින් තහවුරු වෙනවා.